තාත්තගේ අවසන් හුස්ම ටික යද්දී ප්‍රවීණයි කියන ගායකයෙක් ඇවිල්ලා තාත්තට කරපු කැත වැඩේ අපිට අමතක වෙන්නේ නැහැ. තාත්තා ඇස් දෙක පියාගත්තේ හරිම හිත් කලකිරීමෙන්. අවසන් මොහොතේ තාත්තා අතින් අල්ලගෙන මගින් එක ඉල්ලීමයි ඉල්ලුවේ. රාජ වණ්ඩාර මහතාගේ වියෝවත් සමග ඔහුගේ දියණියක් විසින් මෙලෙස සංවේදී හෙළිදරව්වක් සිදු කොට තිබුණා. උපුටා ගැනීමක්. තාත්තාගේ අවසන් හුස්ම ටික යද්දී මගේ අතින් අල්ලන් කියපු දේ මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. තාත්තා හරිම හිත් කලකිරීමෙන් තමයි අවසන් හුස්ම ටිකත් හෙළුවේ. හැම දෙයකටම කලින් මට කියන්න ඕනේ තාත්තගේ ළඟින් ඉඳලා අපේ ගෙදර ඇවිල්ලා කාලා බීලා පාටි දාලා ගිය මිනිස්සු තාත්තා අසනීප වෙන්න පටන් ගත්තට පස්සේ දුක සැපවත් කෝල් එකක් දීලවත් ඇහුවේ නැහැ. පාළු නිසා තාත්තා කෝල් කරද්දිත් සමහරක් අය කෝල් කට් කරනවා. අසනීප තත්ත්වයන් වගේම මේ දේවල් වලිනුත් හිත කලකිරීම නිසා ඇත්තටම තාත්තා ගොඩක් මානසිකව වැටිලා හිටියේ. මේ යන්න මොහොතකට කලින් තාත්තා අපේ අතින් අල්ලන් කඳුළු පුරවන් කිව්වේ "දුවේ උඹලට ගොඩක් පින් මාව බලා ගත්තට." අපි කොච්චර උදව් ඉල්ලලා කලා සංගම්වලට සෝෂල් මීඩියා වලට දැම්ම අද නිවන්සුව පතන ප්‍රවීණයි කියන ගායකයෝ කිසිම කෙනෙක් අපේ තාත්තා වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. අඩුම තරමේ තාත්තට වචනකින්වත් පිහිට උනේ නැහැ. ඉතින් එහෙව් කට්ටිය ඇත්තටම මැරුණට පස්සේ නිවන්සුව පතලා Facebook එකේ පෝස්ට් දැම්මට වැඩක් නැහැ. මොකද ඒව තාත්තට දැන් පේන්නේ නැහැනේ. ඒ නිසා තාත්තා මැරුණට පස්සේ බොරුවට නිවන්සුව පතලා තාත්තා එක්ක ගත්ත පරණ ෆොටෝ Facebook එකේ දැම්මා කියලා තාත්තට පණ එන්නේ නැහැ නේද? ඉන්න තැනක සතුටින් ඉන්න මගේ තාත්තේ. උපුටා ගැනීම අවසන්.